හායි ළමයි. මම අද ඉස්සෝ තෙල් දාන්න හදන්නේ. මම හදන විදිය තමයි ඉතින් මේ. අපි මේකට මුලින්ම කහ කුඩු ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි මේකට මම නම් මිරිස් කුඩු චූට්ටක් දාගන්නවා ඉතින්. චුට්ටක් දාගන්න, ගොඩක් එපා. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් දානවා. ඊට පස්සේ මම මේක තමයි මගේ ලුණු පොල් කට්ට. පේනව නේද ඔයාලට? ලුණු ටිකකුත් දාගන්නවා. ලස්සනද මගේ ලුණු පොල් කට්ට? ඊට පස්සේ අපි මේක හොඳට මෙහෙම කලවම් කර ගන්න ඕනේ. කලවම් කරගෙන මේක චුට්ටක් අපි තියන්න ඕනේ. ඉතින් මම නම් චුට්ටක් විනාඩි 20ක් විතර වගේ මම මේක පැත්තකින් තියලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට කපා ගන්න ඕනේ සුදු ලුණු, බීලුණු, රම්පේ කරපිංච ලෑස්ති කර ගන්න ඕනේ. මේකට සීමර චුට්ටකුයි කොඳු පත්තකුයි ගම්බිරිස් ටිකකුත් එකතු කර ගන්නවා. තමන් ඉතින් කන රස අනුව තමයි මේක එකතු කර ගන්න වෙන්නේ. සර කනයිද චුට්ටක් සර දාන්න වෙනවා. එහෙම පොඩ්ඩක් හදා ගන්න පුළුවන්. සර අඩුවෙන් චුට්ටක් ඉතින් මේක සර වෙනකොටත් රසයි. ඉතින් තෙල් දානකොට අපි ඉතින් චුට්ටක් පුරුදු වෙලා තියෙන්නේ ඒ වගේ තමයි. දැන් අපි මම නම් ඉතින් මැටි භාජනයේ තමයි මේක තෙල් දාන්න ගන්නේ. මම ගොඩක් බොහෝ වෙලාවට මම මැටි භාජනය තමයි භාවිතා කරන්නේ මස් මාළු උයනකොට. ඊට පස්සේ අපි ඒකට තෙල් ටිකක් දා ගන්නවා. මම නම් මේ ගත්තේ ඇත්තටම අපි ගෙදර හිඳින තෙල්. මේක මම මහ ගෙදර ගිය වෙලාවට තෙල් ටිකක් අරගෙන එනවා. ඒව තමයි මම පාවිච්චි කරන්නේ. දැන් මේක අපිට රස් වේගෙන එනකොට මම මේකට අර තලාගත්ත සුදු ලුණු ටික දාන්න හදන්නේ. තව චුට්ටක් වත් කරමු නේද? අපි මේක රත් වුණාට පස්සේ දාන්න ඕනේ. එතකොට තෙල් අමු වෙන්නේ නැහැ. මේ දේවල් නම් ඇත්තටම මම ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. බොහෝ වෙලාවට ගොඩක් දෙනෙක් කියනවා මම උයන කෑම රසයි කියලා. මට නම් රසයි. ඔන්න අපි තලාගත්ත සුදු ලුණු ටික දැම්මා. රම්පේ කරපිංච ටිකකුත් ඒකට දානවා. දැන් මේක චුට්ටක් විතර අපි ෆ්‍රයි කරනවා. ඊට පස්සේ අපි අර සීසන් වෙන්න තිබ්බ ඉස්ස ටික අපි ඔක්කොම ඒකට දාලා අපි ටිකක් වෙලා එක ෆ්‍රයි කරනවා. අපි විනාඩි 10ක් 12ක් විතර මේ විදිහට එක ෆ්‍රයි කරන්න ඕනේ.
ඉතින් මේක අර එකපාරටම මේ අඩිය අල්ලන්න දෙන්නේ නැතුව චුට්ටක් මේක අපි එහා පැත්ත මෙහා පැත්ත පෙරලන්න ඕනේ. ඒකවල තමයි මේකේ හැම පැත්තක්ම හැබැයි ඉතින් ඔයාලට පේනව නේද මේකේ පාට? හැබැයි මේක රසට එයි කියලා මට හිතෙනවා. පාටින්ම පේනවනේ ඔයාලට නේද? දැන් අපි මේකට අර කපාගත්ත ලොකු ලුණු ටික දාලා කලවම් කරන්න ඕනේ. මේකටම මම තක්කාරි ටිකකුත් දානවා. ඔයාලට දෙයක් කියන්න ඕනේ. මම මේකට ඉස්සෙල්ලා සීමල චුට්ටක් දාගත්තා. හැබැයි පොඩ්ඩයි දාගත්තා. මොකද මම මේකට තක්කාලි එකතු කරනවා. ඉතින් ඒකකොට නැත්තම් ඇඹුල් වැඩි වෙනවනේ. ඉතින් ඒක නිසා ඒක පල්ල වෙලා තමයි දාන්න ඕනේ. නැත්තම් ඇඹුල් රස වෙන්නේ. මේක ඉතින් ඇත්තටම මාරම රසයි. මට වෙලා තියෙන වෙලාවට මම මේ වගේ දේවල් හිතලා හදනවා. ඇත්තටම සමහරවිට හදිසියෙ හදනවා. ඒත් ඉතින් අසයි කියලා ගොඩක් දෙනෙක් කියනවා. අපි මේක ටිකක් වෙලා වහලා තියන්න ඕනේ ෆ්‍රයි වෙන්න. මේ බලන්න මගේ ඉස්ස බැදෙනවා. මේක මහාටම රසයි. වට පේනවනේ මේ පාටෙන්ම. ඔයාලටත් මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් මේ විදිහට හදන්න ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් ඉතින් මම රස බලන්නයි යන්නේ. රසයි. හොඳට තියෙනවා. ඉන්නේ එකම දේ තියෙන්නේ. ඔයාලට මේක රස බලන්න දෙන්න වෙන්නේ නැහැ. මට තමයි රස බලන්න වෙන්නේ. හරිම චෝක්. ඔයාලා හදලා බලන්නකෝ. රසයිද කියලා. ඉතින් මේක බලන්න ඔයාලට ගොඩාක් ස්තුතියි.